ඔයා දන්නවද? මේ වීඩියෝ එක බලන්න ඔයා ගත කරන විනාඩි කිහිප ඇතුළත යුද්ධයක්, ඉදිකිරීමක්, විදුලි බලාගාරයක් එකම වෙලාවට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ සියල්ල සිදුවන්නේ වෙන කොහෙවත් නෙමෙයි. අපේම ඇඟ ඇතුලේ. ඉතින් අද අපි බලමු මිනිස් සිරුරේ අසිරිය ගැන. ඔයා නිකන් කිවිසුමක් යවනවා කියලා හිතන්න. නමුත් ඒ කිවිසුම පැයට කිලෝමීටර් 100ටත් වැඩි වේගයකින් වාතයට මුදා හරිනවා. ඒ නිසාමයි cover your sneeze කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ආහාර දිරවන්න යන ආමාශික යුෂ කොච්චර සැරද කියනවා නාම. ඒකට රේසර් බ්ලේඩ් එකක් උනත් දිය කරලා දාන්න පුළුවන්. ඔබ විශ්වාස කරනවද? සාමාන්‍ය මිනිසෙක් තමන්ගේ ජීවිත කාලය තුල ස්විමිං පූල් දෙකක් පිරවීමට තරම් කෙල ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම මිනිස් ශරීරයේ තියෙන යකඩ ප්‍රමාණය එකතු කළොත් අඟල් 3ක විතර යකඩ ඇණයක් හදන්නත් පුළුවන්. මිනිසෙක් තමන්ගේ ජීවිත කාලය තුල මැරුණු සම කිලෝග්‍රෑම් 20ක් පමණ පරිසරයට මුදා හරිනවා. තවත් පුදුම හිතෙන දෙයක් තමයි ඔයාගේ සිරුර ඇතුලේ රටක් ආරක්ෂා කරන හමුදාවක් වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. විශේෂම දේ තමයි මේ හමුදාවට මතකයක් තියෙනවා. ඒ නිසායි වරක් හැදුණු ලෙඩක් ආයේ නැවත අපිට හැදෙන්නේ නැත්තේ. මේ ශරීරය දරාගෙන ඉන්න මිනිස් ඇටකටු කොන්ක්‍රීට් කුට්ටියකට වඩා හාල ගුණයක් ශක්තිමත්. අපි ඉපදෙනකොට අස්ථි 300ක් විතර තිබ්බත් වැඩිහිටියෙක් වෙනකොට අස්ථි 207ක් දක්වා අඩු වෙනවා. අපේ සිරුරේ තියෙන සියලුම DNA එක දිගට ඇදලා තිබ්බොත් පෘථිවියේ ඉඳන් ප්ලූටෝ දක්වා ගිහින් ආපහු එන්නත් පුළුවන්. මිනිස් ඇස කියන්නේ මෙගාපික්සල් 576ක සුපිරිම කැමරාවක්. ඒකට වර්ණ මිලියන 10ක් පමණ හඳුනා ගන්න පුළුවන්. මොළය මගින් ලබා දෙන පණිවිඩ ස්නායු පද්ධතිය හරහා ගමන් කරන්නේ පැවට කිලෝමීටර 400ක වේගයකින්. ඒක ෆෝමියුලා 1 කාර් එකකටත් වඩා වේගවත. ඒ වගේම මොළයේ ඩේටා ස්ටෝර් කිරීමේ හැකියාවට ලෝකයේ තියෙන කිසිම හાર્ඩ් ඩිස්ක් එකක් තාම මැච් වෙන්නේ නැහැ. අපේ හදවත දිනකට වාර ලක්ෂයකට වදා ගැහෙනවා. ජීවිත කාලය පුරාවට බිලියන 3කට වදා ගැහෙනවා. කිසිම මේන්ටනන්ස් එකක් නැතුව. අපේ සිරුරේ රුධිරනාල දිග ඇදලා තිබ්බොත් මුළු ලෝකය වටා දෙවරක් ඔතන්න පුළුවන්. මේ හැමදේම සිද්ධ වෙන්නේ ඔයාගේ අනුදැනුමකින් තොරවයි. ඔයා දැන් නිකම්ම පුටුවක වාඩි වෙලා හිටියත් ඔයාගේ ඇතුලේ යුද්ධයක්. ඉදිකිරීමක් විදුලි බලාගාරයක් වැඩ කරනවා. ඔයාට දැනෙන්නේ නැතිව ඒ හැම පද්ධතියක්ම එකම අරමුණකට එකමුතුව වැඩ කරනවා. අපිට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසයි. ලෝකයේ තියෙන අසිරිමත්ම යන්ත්‍රය තමයි මිනිස් සිරුර. මේ වගේ වීඩියෝවකින් ආයෙත් හමු වෙමු. ජය වේවා.